එතටම අද මේ ගත වෙන්නේ ඊටම වාසනාවන්ත මොහොතක්. අපිට මේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ විදිහට කලාත්මක දැක්මක් මේ අවස්ථාවේ දැනගන්න ලැබෙයි කියලා මේ කලාතුරකින් ලැබෙන ඉතාමත්ම වටිනා අවස්ථාවක්. මම පීතුමාව දන්නේ මීට අවුරුදු මම හිතන්නේ 2016 ඉඳලා මම 15 ඉඳලා මම දන්නවා. අහම්බෙන් හම්බ වුණා. මට ඉතුමාව මුණ ගැස්සුවේ ඩොක්ටර් දිමුත් කියන කෙනා. ඒ අවස්ථාව මෙහෙම යෙදුනේ මේ මම අපේ ගමේ පල්ලියක් හැදුවා. හදන්න අරගෙන එනකොට දැන් මේකට මේ ඩොක්ටර් මේක දන්නවා. ඩොක්ටර් දවසක් එක්කන් ආවා අපේ ගෙදරට පියතුමාව මේවා ගැන මේ අපේ මේ සුරුවම් ගැන කතා කරන්න. ඒ ආපුහාම ඉතින් ඇත්තටම පාදකව හම්මුලා පාදකේ වචන අහපුවා මට ගොඩක් ආස හිතුණා. මොකද අපි කලින් අහලා තිබිච්ච නැති. ඒ කියන්නේ සුරුවමක් හදන්නේ කොහොමද, මොකෙන්ද හදන්නේ, මොනවද අමුද්‍රව්‍ය මේ වගේ ලොකු ආසාවක් ඇති වුණා අපි පල්ලියට හදන්න. ඉතින් උන්වහන්සේ මම කැමති වුණා. ඉතින් අපි වැඩේ කරගෙන ගියා. අද මං හිතන්නේ හලාවත පදවිය තුල තියෙන ඊටාම වටිනා දුර්ලභ ගණේ සුරුවම් කීපේ තියෙන්නේ වැල්ලකැලේ සදාසරණ දේවස්ථානය කියලා කිව්වොත් මම නිවැරදියි. ඒක මම නෙමේ තහවුරු කරන්නේ පල්ලියට යන හැම කෙනෙක්ම තහවුරු කරනවා කවුද මේව හැදුවේ කොහෙන්ද ගෙනයි කොයි රටෙන්ද ගෙනාවේ. ඉතින් ඇත්තටම කොයි රටෙන්ද ගෙනාව මං කොන මේ කරපු මේ අත් දෙක මේ අපේ ශ්‍රී ලංකාව තුලයි තියෙන්නේ කියලා පීතුමා ගැන මම කතා කරන ඉතාම ආඩම්බරයෙන්. ඉතින් ඇත්තටම පීතුමාගේ එක දෙයක් තියෙන හොඳ පීතුමාට ලොකු ඉවසීමක් තියෙනවා. මේ සුරුවන් හදන කාලේ අපි බලන්න යනවා. නමුත් අපි ආධුනිකයි අපිට කිසිම මේ ගැන ශිල්පයක් අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් අපි කියනවා පාද මෙතනට මූණ හොඳ නැහැ. මෙතන අත හොඳ නැහැ. අපි නොදැනුවත්ව හරි පාදට මේ විෂය ගැන විශේෂ උපාධියක් ලැබලා ආපු පියතුමාට මේ අපි කියනවා පාද මේක මෙහෙම නෙමෙයි එහෙම આવොත් හොඳයි කියලා. පියතුමාට ලොකු ඉවසීමක් තිබුණා. මේ විෂය ගැන පරතරයට ගිහිල්ලා තියෙන බව අපිට නොහඟව එතුමා පොඩි ළමෙක් වගේ අපි කියන දේ අහගෙන ඒ ආකාරයට වෙනස්කම් කරා. නමුත් පියතුමාගේ නිර්මාණ මං හිතන්නේ මේ ලංකාවේ කොහෙවත් මේ දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඊටත් වඩා පියතුමාගේ මේවා විස්තර කරන එක. පියතුමා මට මතකයි කියනවා ජේසුගේ උස අඩි 6යි මම මේ පල්ලියට හදපු සුරුවම අඩි 5යි යගල් 11යි. මේක ජේසුස් වහන්සේ උකුත් වෙනකොට පොඩ්ඩක් ඉඳ විඳා අඟලක් අඩු වුණා. ඉතින් පියතුමා ඒ තරම් කෙරවරට දාන්නවා. ඉතින් මේක අපේ පියතුමා මට මුණ ගැහිම වාසනාවක්. මගේ ඊතරම් නෙමෙයි අපේ වැල්ලකැලේ දේවස්ථානයේ සංගයම ලැබු වාසනාවක් වගේම හලාවත පදවිය තුලතම ලැබුණු විශේෂ භාගයක් එතුමාගේ හමුවීම. අපි කරිකට්ටිය ගුවඩලූපේ දේවස්ථානයක් නිම වෙනකොට එතෙන්ටත් අපි පියතුමාගේ දෑතින් නිම වෙච්ච සුරුමක් අරගෙන ගියා. මේවා ලොකු මුදල් ගෙවලා ගත්තුව නෙමෙයි. වටිනාකමින් මම හිතන්නේ මේ කරන්නකොත් මේ වටිනාකමින් 10%ක්වත් පියතුමා අරන් නැහැ. මොකද අමුද්‍රව්‍ය වල විල නෙමේ ඒ නිර්මාණය තමයි වටින්නේ කියලා මට හිතෙන්නේ. ඉතින් අද ඇත්තටම මේ වගේ ඊටාම වටිනා අගනා අවස්ථාවකට එතුමා අපට ආරාධනා කිරීම ගැන මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ලැබපු ලොකු භාග්‍යයක් හැටියට මම සලකන දවස මේ මොහොත